හිතන්නේ මනසින් මනසට සංනිවේදනය කරන ටෙලිපති කියන්නේ නිකම්ම සයින්ස් ෆික්ෂන් ෆිල්ම් එක තියෙන මිත්‍යාවක් විතරක් කියලද. එහෙනම් මේ විද්‍යාත්මක සාක්ෂිය අහන්න. ලෝක ප්‍රසිද්ධ හාවඩ් විශ්වවිද්‍යාලයේ ස්නායු පරීක්ෂිකාවක් වුණ ඩොක්ටර් ඩයන් පවෙල් කතා කරන්න බැරි ඕටිසම් තත්ත්වෙන් පෙළෙන අවුරුදු 12ක මියා කියන දැරිව දැඩි විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කරනවා. මියාගේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම ආවරණය කරලා මියාගේ අම්මට පරිගණකයකින් අහඹු ඉලක්කම් පෙන්නනවා. මව තමන්ගේ මනසින් ඒ ඉලක්කම් දිහා බලාගෙන ඉන්නවා. ඔයා විශ්වාස කරනවද එක වතාවක් නෙමෙයි 20 වතාවකටත් වඩා වැඩියෙන් කරපු මේ පරීක්ෂණයේදී මියා තමන්ගේ iPad එකෙන් අම්මා දකින්නේ හැම ඉලක්කමක්ම 100%ක්ම නිවැරදිව ටයිප් කරලා පෙන්නනවා. ගණිතමය සම්භාවිතාවට අනුව කිසිම විදිහකින් මේක අහඹයක් වෙන්න බෑ. අපිට නොපෙනෙන මේ අදෘශ්‍යමාන ලෝකයේ සහ මනසේ අසීමිත බලය ගැන කියන විද්‍යාලෝකයම හොල්ලපු ටෙලිපති ටේප්ස් කියන මහා ගවේෂණාත්මක පරීක්ෂණයේ පළවෙනි එපිසෝඩ් එක දැන් අපේ channel එකේ තියෙනවා. දැන්ම ගිහින් බලන්න.